අදත් ඔයාලා හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා UR Choice YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකකට. ඉතින් මම අද කතා කරන්න යන්නේ AliExpress එකෙන් මිලදී ගන්න පුළුවන් වීඩියෝ රෙකෝඩින් වලට සුදුසු මයික්‍රොෆෝන් ගැන වීඩියෝ එකක්. එහෙනම් වීඩියෝ එක ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අපි යමු වීඩියෝ එකට. හරි අපි ඉස්සරම් බලමු ඇයි අපි වීඩියෝ රෙකෝඩින් වලට වෙනම මයික් එකක් යූස් කරන්න ඕනේ කියලා. ඔයාලා දන්නවා ඔයාලා වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ YouTube එකේ හරි නැත්නම් Facebook එකේ හරි දාන්න නම් ඔයාලා දන්නවා ඇත්තටම වීඩියෝ එකේ ක්වොලිටි එක කොහොම වුණත් ඔඩියෝ එක ක්වොලිටි නම් විතරයි කවුරු හරි මේ වීඩියෝ එක බලන්නේ. ඔයාලා දැක ඇති සමහර මගේ වීඩියෝ වලත් ඔඩියෝ ක්වොලිටි එක අඩුයි. ඉතින් මාත් හිතුවා AliExpress එකේ මේ වගේ ගණන් අඩුවට ගන්න පුළුවන් මයික්‍රොෆෝන් එකක් තියෙනවද කියලා. ඉතින් එහෙම බලන්න හේතුව තමයි ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් වයර්ඩ් මයික් එකක් වුණත් වයර්ලස් මයික් එකක් වුණත් සාමාන්‍ය රුපියල් 5000 වගේ උඩ ලෙවල් එක ගානක තමයි ලංකාවේ හොඳ මයික් එකක් ගන්න පුළුවන්කම තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා මයික්‍රොෆෝන් ගැන ගද්දී වයර්ඩ් මයික් සහ වයර්ලස් මයික් තියෙනවා. එතකොට ගොඩක් කට්ටිය වයර්ලස් මයික් ගන්නවා. වයර්ලස් මයික් ගත්තොත් ඔයාලා දන්නවා ලංකාවේ බෝයා වගේ බ්‍රෑන්ඩ් තමයි තියෙන්නේ හොඳ බ්‍රෑන්ඩ් වලට. ඒ වගේ වයර්ලස් මයික් එකක් සාමාන්‍ය රුපියල් 12000න් වගේ උඩ තියෙන්නේ. ඒක නිසා මම බැලුවා සාමාන්‍ය රුපියල් 1500 වගේ ලෙවල් එක ලාවලිය මොඩල් එකේ මයික්‍රොෆෝන් AliExpress එකේ තියෙනවද කියන එක. ඉතින් අපි බලමු දැන් මේ මයික්‍රොෆෝන් ගැන. හරි. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ AliExpress එකේ search bar එකේ ලාවලිය මයික්‍රොෆෝන් කියලා search එකක් දාන්න. ඉතින් එතකොට ඔයාලට මෙන්න මේ වගේ ලාවලිය මොඩල් එකේ මයික්‍රොෆෝන් ගොඩක් එනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ මයික්‍රොෆෝන් ඇතුළට ගිහිල්ලා මේ වගේ රිවිව්ස් කොහොමද මේ වගේ ස්පෙસિෆිකේෂන්ස් මොනවද කී දෙනෙක් බයි කරලා තියෙනවද ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ මයික්‍රොෆෝන් එකින් එක ඇතුළට ගිහිල්ලා බලලා සාමාන්‍යයෙන් ටිකක් හොඳ රිවිව්ස් තියෙන හොඳ මයික්‍රොෆෝන් එකක් හොයාගත්තා. ඉතින් ඒක මම කාර්ට් එකට ඇඩ් කරගත්තා. අපි දැන් ගිහිල්ලා බලමු මේ මයික්‍රොෆෝන් එක කොයි වගේද කියලා. හරි මම මෙන්න මේ මයික්‍රොෆෝන් එක තමයි හොයලා බලලා මගේ කාර්ට් එකට ඇඩ් කරගත්තේ. ඉතින් මේ මයික්‍රොෆෝන් එකේ මිල ඔයාලට පේනවා රුපියල් 1152ක්. මයික්‍රොෆෝන් එකේ නම දීලා තියෙන new wireless lavalier microphone audio video recording mini micro iPhone Android laptop live gaming mobile phone microphone කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක choice category එකට අයිති මයික්‍රොෆෝන් එකක්. පහළට ගියාට පස්සේ ඔයාලට ඉස්සරම customer reviews බලා ගන්න පුළුවන්. customer reviews වලට ගියාට පස්සේ මේකේ සාමාන්‍යයෙන් හොඳ reviews තියෙනවා. ෆොටෝස් එක්කම දාපු රිවිව්ස් ගොඩක් තියෙනවා. ඒකෙන් සාමාන්‍යයෙන් අපට මේකේ එළියෙන් පිටත පෙනුම කොහොමද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙහෙම ලංකාවේ කට්ටිය දාපු රිවිව්ස් උත් ඔයාලට මෙහෙම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මේවා කියලා බලන්න පුළුවන්. මේ රිවිව්ස් වලින් බලපුවාම අඩුවෙන්ම නරක කියලා තිබ්බේ මෙන්න මේ මයික්‍රොෆෝන් එකේ තමයි. නැත්නම් ගොඩක් ඒ වගේ බෑඩ් රිවිව්ස් තිබ්බා. ඒ වගේ සවුන්ඩ් එක අවුල් කියලා. මේකේ එක මේක පොඩි අවුලකට තිබ්බේ සමහර කට්ටිය කියලා තිබ්බා සමහර ඩිවයිසස් වලට මේ මයික්‍රොෆෝන් එක හරියට වැඩ නැහැ කියලා. ඉතින් මෙහෙම පහළට ගියාට පස්සේ ඊළඟට මෙන්න මෙහෙම ස්පෙસિෆිකේෂන්ස් ටැබ් එක තියෙනවා. ඒක ගිහිල්ලා ඔයාලා මේකේ බ්‍රෑන්ඩ් එක ඒවා බලා ගන්න පුළුවන්. මේක නම් Xiaomi කියලා බ්‍රෑන්ඩ් එක මයික්‍රොෆෝන් එකක්. චීනේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒතර යටින් මේ CE ROS FCC කියලා සර්ටිෆිකේෂන් වගේක් තියෙනවා. ඒක නම් සෞඛ්‍ය හා පරිසර හිතකාමී ඒ පිළිබඳව සර්ටිෆිකේෂන් එකක්. ඒක මේකේ ක්වොලිටි එක පිළිබඳව දෙයක් නෙවෙයි. තවත් පහළට ගියපුවම ඔයාලට පින්තූර සහිතව මේ මයික්‍රොෆෝන් එකේ දිග පළල උස ඒවා පිළිබඳව දාලා තියෙනවා මෙන්න මේ වගේ. ඉතින් ඔයාලට ඒවත් ගිහිල්ලා බලන්න පුළුවන්. ඊට පස්සේ මේ මයික්‍රොෆෝන් එක මිලදී ගනිද්දී ඔයාලට මෙන්න මේ විදිහට type C සහ lightning port තියෙනවා තමයි බලා ගන්න පුළුවන්. lightning port එකට connect කරන්න පුළුවන් ඒවා. ඉතින් ඒකෙත් ඔයාලට එකක් සහ දෙකක් වශයෙන් මෙන්න මේ විදිහට මිල ගණන් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් type C එක ගත්තාම රුපියල් 1152කට තමයි සිංගල් එක තියෙන්නේ. එතකොට ඒකේ ඩබල් එක තියෙන්නේ 1927කට. ඉතින් ඔය වගේ තමයි මේ මයික්‍රොෆෝන් එක පිළිබඳව තොරතුරු අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම යටින් මෙතන රේටින් එක 4.6ක් විදිහට තියෙනවා. ඒ වගේම 3000කට වැඩිය මේකේ සෝල්ඩ් වෙලා කියලා තියෙනවා. හරි මේ මයික්‍රොෆෝන් එක විතරක් නෙමෙයි තවත් මයික්‍රොෆෝන් ඇති AliExpress එක හොඳ මයික්‍රොෆෝන් මම මේකේ link එකත් description එකෙන් දාලා තියන්නම්. තව මයික්‍රොෆෝන් හොඳ ඒවා හම්බුනොත් මම ඒ වගේ link එකත් පහලින් දාලා තියන්නම්. ඉතින් ඔයාලටත් මේ වගේ ගිහිල්ලා බලන්න පුළුවන් මේ වගේ මයික්‍රොෆෝන් හොඳ ඒවා තියෙනවද කියලා. මම මේ මයික්‍රොෆෝන් එක ඕඩර් කරා. දැන් ඒක ගෙදරටත් ඇවිල්ලා මම මේ දවස්වල පොඩ්ඩක් ඒක යූස් කරලා බලනවා ඒක හොඳයිද කියලා. ඒ අනුව තමයි මම ඔයාලට මේ වීඩියෝ එක දාන්න හිතුවේ. මම ඉස්සරහට මේකේ unboxing වීඩියෝ එකයි review වීඩියෝ එකයි වෙන වෙනම අරන් එන්න. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. එතකොට ඒ වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන ගන්න පුළුවන්.
එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.